අයිබෝවන් 1969 ජූලි 20 කියන්නේ මානව ඉතිහාසයේ ඉතා සුවිශේෂ වූ දිනයක්. මේකට හේතුව වෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන් බස් ඕල්රිඩ් යන ගගනගාමින් දෙදෙනා ප්‍රථම වතාවට පෘථිවියෙන් පිටත ග්‍රහ වස්තුවක එහෙම නැත්නම් සඳ මත පා තැබීම. මේ ඓතිහාසික ගමනින් පසු නැවතත් 2030 වසරේ නාසා ආයතනය පෘථිවියට ආසන්නතම ග්‍රහලෝකයේ වන අඟහරු ග්‍රහයා මත ප්‍රථම මිනිසා රැගෙන යාමේ ක්‍රියාන්විතයට ඔවුන් අවතීර්ණ වෙලා ඉන්නවා. මේකේ විශේෂිතම දේ තමයි ඒ යන ගගනගාමීන් නැවත පෘථිවිය කරා පැමිණීමට තිබෙන්නේ ඉතාමත් අවම මට්ටමේ සම්භාවිතාවයක්. ඒ කොහොම වුණත් තවමත් වයස අවුරුදු 24ක ඇමරිකානු තරුණියක් වන ඇලිසා කාසන් මේ වන විටත් මේ ගමන සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් අද අපි මේ වීඩියෝයෙන් ඇය පිළිබඳව කතා කරමු. මේ නොදන්නා දේ සොයන ඔබේ දැනුම් ගබඩාව. දෙදස්සකේ මාර්තු මාසේ 21 වෙනිදා ඇමරිකාවේ ලොසියානා ප්‍රාන්තයේ උපත ලබන ඇලිසාට මෙවැනි සිතුවිල්ලක් මුලින්ම ඇතිවෙන්නේ ඇයට වයස අවුරුදු 3ේදී අඟහරු මත ජනාවාස ඉදිකිරීම පාදක කරගත් කාටූනයක් නරඹමින් ඉන්න අතරතුර. පසුව ඇය මේ බව තම පියාට පැවසීමෙන් අනතුරුව මේ සඳහා ඔවුන් දෙදෙනාම උත්සාහයන් දරා තිබෙනවා. මේකෙදී ඇය මුලින්ම දෙයට කිමිදීම සහ ගුවන් යානා පැදවීමට අදාළ පුහුණුවීම් සිදු කර ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගන්න අතර පසුව ඇය නාසා ආයතනය සමගද සම්බන්ධතාවයක් නැති කරගන්නවා. අවසානයේ වයස අවුරුදු 12දී මේ සඳහා ඇයව තෝරාගනු ලබනවා. මෙතැන් පටන් ඇය නාසා ආයතනයේ මගින් පවත්වනු ලබන ස්පේස් කැම්ප් 3ටම සම්බන්ධ වී එහි ඇති එම අභියෝගයන් සියල්ලටම සාර්ථකව මුහුණ දී නිල නොලත් ගගනගාමියෙකු ලෙස කටයුතු කරලා තියෙනවා. පසුව ඇයට අඟහරු ගමන සඳහාම සුවිශේෂ වූ පුහුණුවක් ලබා දීමට නාසා ආයතනය මගින් තීරණය කරන අතර මෙහිදී අධික ගුරුත්වයක අඩු ඔක්සිජන් මට්ටමක සහ වැඩි පීඩන තත්ත්වවලට මුහුණ දීම වැනි අත්දැකීම් ඇය වෙත ලබා දීලා තියෙනවා. මේ අතරතුර මේ ගමන සඳහාම භාවිතා කරන සුවිශේෂ වූ යානාවද නිර්මාණය කරන අතර මෙය සඳගමනට සාපේක්ෂව ඉතාමත් අනතුරුදායක හා අභියෝගාත්මක ගමනක් වන නිසා මේ යානාවේ සුළු හෝ අතපසුවීමක් ඉතා විශාල විනාශයක් සිදු කිරීමට ඉඩ තියෙනවා. චන්ද්‍රයා කියන්නේ පෘථිවියේ සිට කිලෝමීටර් 3,84,000ක පමණ දුරකින් පවතින ග්‍රහ වස්තුවක්. නමුත් අඟහරු ග්‍රහයා වෙත ගමන් කිරීමට මේ වගේ 480 ගුණයක පමණ දුරක් එහෙම නැත්නම් කිලෝමීටර් මිලියන 184ක පමණ දුරක් ගමන් කිරීමට සිදු වන අතර මේ සඳහා ළඟාවීමට අවම වශයෙන් මාස 9ක පමණ කාලයක් ගත වේ. නැවත පෘථිවියට පැමිණීමටද එවැනිම කාලයක් ගතවන අතර ඇයට අවශ්‍ය ජලය, ආහාර රැගෙන යාම සහ යානාවට අවශ්‍ය ඉන්ධන රැගෙන යාමද ඉතාමත් අභියෝගාත්මක කාරණයක් වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් මේ වන විටත් තාක්ෂණයේ දියුණුව නිසා ඉන්ධන වෙනුවට සූර්යාලෝකයේ භාවිතා කිරීමටත් ජලය යානාව තුලම ප්‍රතිචක්‍රීකරණය කිරීමටත් විද්‍යාඥයන් අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් මේ සියලුම අභියෝග ජය ගනිමින් 2030 වසරේ මුල් කාර්තුවේ ඇලිසා පෘථිවියෙන් පිටත් වීමට බලාපොරොත්තුෙන් සිටින අතර ඇය නැවත පැමිණීමේ බලාපොරොත්තු අත්හැර සිටියත් සාර්ථකව මේ ගමන නිම කර අඟහරු මතට පිවිසි ප්‍රථම මිනිසා වීමේ වාග්ය ඇයට ලැබේවයි අපි සුබ පතමු. ඉතින් ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න ආරාධනා කරන ගමන් තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙමින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්.